hello ළමයි. ඉතින් ඔන්න මම අද අරගෙන ආවේ ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ළමයි ඔයාලා දැනගෙන හිටියද අපේ කෙවල් වල හැදෙන මෙන්න මේ පුංචි මලෙන් අපේ හිස කෙස් වලට අපේ සමට ගොඩාක් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඉතින් මම අද අරගෙන ආවිලා තියෙන මෙන්න මේ පුංචි මලෙන් අපේ කොණ්ඩෙට අපේ සමට ස්වභාවිකවම ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක්. හරි එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ මලෙන් මම අද හදන්නේ මොනවද කියලා. එහෙනම් දිගටම වීඩියෝ එක එක්කරන්ලා ඉන්න. ඉතින් ළමයි ගොඩක් අය දන්නවා මෙන්න මේ තියෙන්නේ රතු පාට පොකුරු වද මලක්. ඉතින් මෙන්න මේ රතු පාට පොකුරු වද මලෙන් තමයි අද මම කරපු සත්කාරය ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ගොඩාක් වටිනා ඖෂධීය ශාකයක් විදිහට ඖෂධීය මලක් විදිහට මෙන්න මේ පොකුරු වදමල් හඳුන්වන්න පුළුවන්. ඉතින් ළමයි ඒ වගේම තමයි වදමල් කිව්වහම වදමල් වර්ග ගොඩාක් තියෙනවා. හැබැයි මම පාවිච්චි කරන්නේ මෙන්න මේ රතු පාට පොකුරු වදමල. ඉතින් මෙන්න මේ රතු පාට පොකුරු වදමලෙන් තමයි අද මම මගේ ඩ්‍රින්ක් එක හදාගන්නේ. ඒ වගේම තමයි ඔයාලගේ ගෙවල් වල වදමල් ගහක් නැත්තම් මම නම් කියන්නේ ඔයාලට පුළුවන් තැනක මෙන්න මේ විදිහට වදමල් ගහක් පැල කරගන්න. ඉතින් මේක පැල කරගන්න එච්චර කාලයක් යන්නේ නැහැ. මෙන්න මේ වදමල් ගහේ පුංචි ඉත්තක් අරගෙන මෙන්න මේ වගේ ඔයාලට තියෙන්නේ මේක හිටව ගන්න. ඉතින් මාස 2ක් 3ක් වගේ ඇතුළත ඔයාලට පුළුවන් මෙන්න මේ ගහෙන් මල් ගන්න. ඉතින් ළමයි මම මෙන්න මේ විදිහට වද පැල දෙකක්ම පැල කරගත්තේ මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අහුවට පස්සේ. ඉතින් වද මල් වලින් වද කොළ වලින් ගොඩාක් ප්‍රයෝජන අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට ඖෂධීය ශාකයක් ගෙදර පැල කරගන්න. ඉතින් ළමයි මම අද අරගෙන ආවිලා තියෙන මෙන්න මේ වදමල් වලින් හදන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් නේ. ඉතින් මේ ඩ්‍රින්ක් එකට අමතරව අපිට මේ වදමල් වලින් අපිට පුළුවන් ෆේස් පැක් එකක්, හෙයාර් පැක් එකක්, ඒ වගේම තමයි මේ වදමල් සහ වද කොළ පාවිච්චි කරලා අපිට පුළුවන් ෂැම්පූ එකක් උනා ස්වභාවිකවම හදාගන්න. ෂැම්පූ එක හදාගන්න නම් හරිම ලේසි. වදමල් දෙක තුනක් විතර අරගෙන ඒ වගේම මේකට වද කොළ ටිකක් අරගෙන වතුර චුට්ටක් දාලා ඒක අපි හොඳට පොඩි කරගන්න ඕන. ඊට පස්සේ ඒක ගතිය ආවට පස්සේ අපිට කියන්නේ මේක ඇප්ලයි කරලා හොඳට හොදලා අරින්න. ඉතින් මම මගේ ෂැම්පූ එක ගොඩක් වෙලාවට යුරුණු වෙලාවට උනත් මේ විදිහට පාවිච්චි කරනවා. ඒ නැතත් මම මේක ස්වභාවිකව ෂැම්පූ එකක් විදිහට පාවිච්චි කරනවා. ගොඩක් හොඳ රිසල්ට් ඒකෙනුත් තියෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් එක try කරලා බලන්න. හරි ඉතින් ළමයි දැන් තියෙන්නේ මෙන්න මේ පොකුරු වදමල් දෙක තඹ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට රතු පාට පොකුරු වදමල් ටිකක් අරගෙන ඒකේ නැට් ඉවත් කරලා වීදුරුවකට දාගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි අපි මේකට උණු වතුර එකතු කරන්නේ. ඉතින් මෙතනදී මද උණුසුම් වතුර තමයි අපි මේකට එකතු කරන්න ඕන. ඉතින් නටන උණු වතුර නම් කිසිම වෙලාවක මේකට එකතු කරගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට උණු වතුර එකතු කරගත්තට පස්සේ මම මේක විනාඩි 2ක් 3ක් විතර වහලා තියෙනවා. ඉතින් විනාඩි 2-3ක් යද්දි මේ මල හොඳටම තැම්බිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තඹගත්ත මල අපි මද උණුසුම තියෙද්දිම පානය කරන්න ඕන. ඉතින් මෙන්න මේ වදමල් වල විටමින් C, විටමින් A, විටමින් B1, විටමින් B2, විටමින් B3 ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් වගේ ගොඩාක් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. අපේ ස්කින් එක ගොඩාක් ලස්සන කරගන්න ස්වභාවිකවම ලස්සන කරගන්න ගොඩාක් හොඳ ඩ්‍රින්ක් එකක් විදියට මම මේක පාවිච්චි කරනවා. ඉතින් ළමයි මම මේ වදමල් ඩ්‍රින්ක් එක වදමල් තියෙන දවස් වලට සතියකට එකපාරක් හෝ දෙපාරක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්.